ඊජිප්තුවේ සංචාරය කරන විට එහි ඇති සුවිසල් නටබුන් අතර දක්නට ලැබෙනවා ඉතා උස ඇති ක්‍රමයෙන් නග සිහින් වීගෙන යන යෝධ ගල්කණු විශේෂයක්. මේවා හඳුන්වනවා ඔබලිස්ක් යන නාමයෙන්. අතීතයේ පෘථිවිය වෙත පැමිණි දියුණු ශිෂ්ටාචාර සංනිවේදනය සඳහා තාක්ෂණික මෙවලමක් ලෙස මෙම ඔබලික්ස් කුළුණු භාවිතා කළා යයි සැලකෙනවා. මෙම යෝධ ශිලා ස්තම්භයන් රතු ග්‍රැනිට් පාෂාණයෙන් නිර්මිත වන අතර එක් කුළුණක් තනි පාෂාණ කුට්ටියකින් නිර්මාණය වෙනවා. ක්‍රමයෙන් සිහින් වීගෙන යන මෙම කුළුණෙහි හරස් කඩක් චතුරස්‍රාකාර හැඩයක් ගන්නවා. එහි මුදුන පිරමීඩාකාරව නිමවෙන අතර පිරමීඩාකාර මුදුනෙහි රත්තරන් සහ රිදී ලෝහයන් ආලේපනය කර තියෙනවා. ඔබෙලික්ස් කුළුණෙහි මෙම විශේෂිත සංයුතිය වසර දහස් ගණනකට පෙර කිසියම් සංනිවේදන තාක්ෂණයකට ඉවහල් වුණාදැයි මතයක් පවතිනවා. පුරාණ මිසරයේ හෙවත් ඊජිප්තුවේ සිට ප්‍රවාහනය කරන ලද ඔබෙලික්ස් කුළුණු ඉතාලිය, මහා බ්‍රිතාන්‍ය, එක්සත් ජනපදය, ප්‍රංශය වැනි රටවල් වල දක්නට තියෙනවා. මීට අමතරව තුර්කිය, ග්‍රීසිය වැනි රටවලද මෙම කුළුණු දක්නට ලැබෙනවා. වර්තමානයේ මෙම කුළුණු සහිත පෞරාණික ගොඩනැගිලි බොහොමයක්ම විවිධ ආගමික ඇදහිලිවලට අනුරූපව සැකසී තියෙනවා. ශ්‍රී ලංකාවේද වන්දනාමානයට ලක්වන පූජනීය ස්තූපවල දක්නට ලැබෙන දේවතා කොටුව සහ කොත් කැරැල්ල පුරාණයේ දක්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට යූප ගල සහ ඡත්‍රය නම් සුවිශේෂී අංගයක් ස්තූපවල දක්නට තිබුණා. මෙම යූප ගල සහ ඡත්‍රය පුරාණ ස්තූපයන්හි ගර්භය මැදින් යෝධමය ශිලා ස්තම්භයක් ලෙස නිර්මාණය කර තිබුණා. මෙම යූප ගල අතීතයේ අකුණු සන්නායකයක් ලෙස භාවිතා කළා යයි මතයක් තියෙනවා. තවද වර්තමාන විද්‍යාත්මක ලෝකයේ අනන්ත වූ සක්වලින් ලැබෙන යම් යම් සංඥා ග්‍රහණය කිරීමට භාවිතා වන එක්ස්ට්‍රා ටෙරෙස්ට්‍රියල් රේඩාර් ටෙලස්කෝප් නම් උපකරණය අතීතයේ නිර්මාණය වූ මෙම යූප ගල සහ ඡත්‍රයේ හැඩයට කිසියම් සමානතාවයක් දක්වනවා. අතීතයේ මෙම යූප ගල සහිත ඡත්‍රය පිටසක්වල කිසියම් විශේෂිත ශිෂ්ටාචාරයක් සමග සංනිවේදනය කිරීමට භාවිතා කළාද? ඔබේ අදහස් දක්වන්න. ඔබ සැමට සුබ දවසක්.